ඇමතුමා මොකද? අර මිනිහෙක් මට ගහන්න හදනවා. මම මේ පාර පයින්ද හදනකොට පාරකාරයෙක් කියලා මට ගහන්න ඇදුව කියන්නකෝ. යම් බලන්න. ඔව් අද ඔබ උත්තර ගන්න පොරේ ඈ. ඇමතුමා එන්නකෝ. දන්නේ නැහැ මම කවුද කියේ. ඇමතුමා බලන්න වගේ ඉතින් මම ඉන්නකා. ඔබ යන්නේ ගන්ටලේ අපි අමාරු දාන්නේ. එයා දෙන්න පාර පයින් හැටි. පොරද යන්නේ. ඔය බූරුවෝ. ඔයද ගම. මේ හැවිදින්න දන්නේ නැද්ද? මන්ටලේ අමුතර මම පෙන්නනවා මන්ටලේ කවුද කියලා මේ පාලයන් පොල් බුරෝ යන්න මන්ටලේ අපිට මේ අම්මෝ කොහෙදයිද යන්නේ මන්ටලේ පෙන්නනවා මං තමුදර යදුනා නම් එහෙම මම දන්නේ නැහැ මං කවුද කියලා හොඳට මන්ටලේ දැන් මේ මිනිස්සුත් එක්ක රෑ හලෝ what මේ මිනිස්සු මාව හප්පා යන්න හදනවනේ අමෙයි. ඇමතුමා මේකනේ. ඔබතුමා ආවේ සීමල ආණ්ඩුවේ ඉඳලා. ඔව් ඉතින් මොකක්ද මේ ප්‍රශ්නේ සීමල ආණ්ඩුව තමයි මේ ආණ්ඩුවට ආවේ. ඔව්. ඒ නිසා ඔබතුමාට කරන්න එක වැඩිපුරක් තියෙනවා. හරි මම තියමලාන්නේ පාර පැන්නනේ දැන් මේ කොළමැල මම පන්නේ පුරවන්නේ මම හැමති කෙනෙක් ඇමති කෙනෙක් වුණාට කොළඹ මිනිස්සුන්ට කරන්න ඕන ක්‍රමවේදයක් ඒ තියෙනවා. වුණාට මිනිස්සු දැනගන්න ඕනේ හැමති කෙනෙක් පාර පයින්නකොට වාහන වල ඉඩ දෙන්න ඇමතිතුමා ඒ සීමල ආණ්ඩුවේ මේ කොළඹ ඉන්නකෝ මම ඔබතුමාට හොඳ ක්‍රමවේදයක් ගෙනාවා. හරිද? අපි ඒ ක්‍රමවේද කරලා බලමු. කරලා බලමු. හරි. ඇමතිතුමා මම කියනවට මෙන්න මේ එල්බෝඩ් එක එල්ල ගන්නකො. ඉන්න ඔහොම ඉන්න. ඔන්න බලන්න මේක හොඳම ක්‍රමයක් ඈ. ඒකත් නරකම නෑ මම්මෝ ඔන්න බලන්න කොහොමයි ක්‍රමේ. සමරගේ මොලේ තමයි මොලේ හරි. ඉතින් හරි ගාලා මාජි පස්සට ගහලා කොල්ලෝ ගහමු. පස්සට ගහමු. පස්සට ගහන්න හරියට හරි. පස්සට. ඔන්න බලන්න මේක අලුත්ම ක්‍රමයක් ඈ. ඇමතිතුමාට දැන් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මේ ක්‍රමවේදයත් එක්ක ඈ. අම්මෝ අයියෝ අර මිනිහා මාව වැද්දුවා. කමරේ අයියෝ අර මිනිහා මාව වැද්දුවා. අයියෝ මාව උත්තරයි දේ මගේ කොණ්ඩේ ඉවරයි. අයියෝ සමරේ සමරේ ඇමතිතුමා අයියෝ සමරේ මෙන්න මේ මිනිහා අයියෝ කොහේ හරි ඉස්සරහට අරන් යනවා. द्रोदिने මේ නගිනෝ කොන්න නගිනෝ ඇමතිතුමා කොන්න හරි කඩා පාර පදින්නවා. ඉක්මනට හරි නගින්න අම්මෝ හරි